මම දැන් ඔයාලා ලංකාවේ තියෙන මාරම ටවුන් එකක් ගැන කියන්න යන්නේ. බලන්න මේ වීඩියෝ ඉවරනකම්. මාරම රසවත් සිද්ධි මේකේ තියෙනවා. ඔයා බලන්න මෙන්න මෙතන මේ ඉස්සරහා තියෙනවා හොඳට බලන්න. හොඳට බලන්න මොකද්ද මේ දීලා තියෙන්නේ කියලා. බස් නැවතුම මීටර 50ක් ඉදිරියට නැත්නම් ඉදිරියේනේ. බලන්න මිනිස්සු මීටර 50ක් ඉදිරියෙන් තින්නේ කියලා. මිනිස්සු මේ බෝඩ් එක ගාව මේ සෙඩ් එකට එන වාහන වලට අවහිර වෙන නිසා තමයි සෙඩ් එක ඉස්සරහා බෝඩ් එක ගහලා තියෙන්නේ. මිනිස්සු එතනම ඉන්නවා බස් එක යන්නේ. මම ඔයාලට දැන් පෙන්නන්නම් බස් හෝල්ට් එක තියෙන තැන. මේක මාරම ටවුමක් මෙහෙම මිනිස්සු මං හිතන්නේ ලංකාවේ කොයිවත් ඉන්නව කියලා. දැන් මේ අර මීටර 50ක් එහැයින් තියෙන බස් හෝල්ට් එක තමයි මේ තියෙන්නේ. පේනවද බස් අන්න බස් එකක් නවත්තලා මේ පේනවද? බස් කීපයක් නවත්තලා ඉන්නවා. සෙනඟ ඔක්කොම මේක ඇතුළට ළඟම මට හිතන්නේ තියෙන්නේ. මේව තමයි රසම රස සිද්ධි. රයිට් මේ ආයේ අනිත් පාරෙන් එද්දි තියෙන විදිය ඔයාට ආයෙමත් ඔයාට පේන්න ගනි. ඒ බස් හෝල්ට් එක ඉස්සරහට ගෙනිච්ච තැන මිනිස්සු බස් එකක් යනකම් ඉන්න බසුත් නවත්තන්නේ උතන බස් එකේ නගින්න ඉන්න එන මිනිස්සු ඉන්නෙත් එතන. ඔන්න දැන් තියෙනවා ඒ නගරෙම මිනිස්සේ කහිරින් පාර මාරු වෙනවා. හරිම රසවත් නේද? මේක පප්පගම වගේ ගමක්. පප්ප ටවුම. පප්ප ගම නෙමෙයි. මේ කහිරින් පාර මාරු වෙනවා. කහිර මෙතන එහා පැත්තෙන් තමයි එන්නේ. ඕක නිතර දකින දර්ශනයක්. රයිට්? ඒ කියන්නේ කහිරට එහායිනුත් පයින්නවා මෙහායිනුත් පයින්නවා. වාහන ඉන්න ඕනේ. මේ මෙතනත් ඉස්සර එහෙම තනක් ඉස්සර කියන්නේ ඊයේත් එමයයි. අද මේ දවසේ ඒක අපිට හම්බුන්නේ නැහැ. මෙතනත් කහිර තිබ්බට ඕක ඉස්සරහින් ඕන තරම් පයින්නවා මාර බ්ලොක් එකක් උතර තියෙනවා. ඒ කහිර මකපු මිනිස්සු හරියට මකලා නැහැ. ඉතින් මිනිස්සුන්ගේ වැරද්දකුත් නැහැ. ඉතින් මිනිස්සු පයින්නවා දෙකෙන්ම. ලොකු බ්ලොක් එකක් ඉතින් උතන. රයිට්? මේක ඇත්තටම අපි මේ ප්ලෑන් කරපු වීඩියෝ එකක් නෙමෙයි. කියන්නේ දවස් ගාණක් එකතු කරලා රෙකෝඩ් කරපු වීඩියෝ එකක් එහෙම නෙමෙයි මේ. මේ අපි අද දවසේ මම නිකන් තීරණය කළා හැමදාම මාර එක්ස්පීරියන්ස් පාරදි වෙනවනේ. ඒ ඔක්කොම එකතු කරලා වීඩියෝ එකක් කරන්න තමයි. ඒ ඔක්කොම එකතු කරලා නෙමෙයි. ඒ හැමදාම එක්ස්පීරියන්ස් අද දවසේ කොහොමද වෙන්නේ කියලා ඔයාලට පෙන්වන්නයි මේ යන්නේ. මේ තව එක්කෙනෙක් කඩයක් හරස් කර වාහනේ නවත්තලා. මේ ඔක්කොම මට වෙච්ච දේවල්. අද දවසේ වෙච්ච දේවල්. මේ බලන්න දැන් මේ මිනිස්සයා පාර හරස් කරගෙන පාර කියන්නේ පාකින් එක හරස් කරගෙන ඉන්නෝ. ඔහේ ඉන්නෝ. මං හෝන් එක දෙතුන් පාරක් ගැහුවට පස්සේ මිනිස්සයෝ යන්නේ. මේ පාකින් එක ඉස්සරහ තියෙනවා මෑන් ඉන්නවා. පේනවද නේද වැඩ? මේ වෙති මේ නගරයේ මං නගරේ නම කියන්නේ නැහැ. මේ නගරයේ සුලභ සිද්ධි හැමදාම දකින්න සිද්ධි. මං ඔයාලට කලින් කිව්වා වගේ මේක ඇත්තටම මේ අපි ප්ලෑන් කරපු වීඩියෝ එකක් නෙමෙයි. රයිට්? අද දවසේ අපි මේ පොඩි ගමන් ටිකක් යද්දී මේ අපූර්ව ගම හරහා තමයි යන්න තියෙන්නේ. ඒකෙදි දැක්ක දේවල් තමයි අද මං පර්පස් රෙකෝඩ් කරා. වෙනදර මේව මං දකින්න. මේ ටවුන් එකත් හරිම අමුතුයි. කියන්නේ හරිම සංකීර්ණයි. මිනිස්සෙක් අපි නම් මේ ටවුන් එක ගැන දන්න නිසා ඕකේ පිටින් කවුරුේ මිනිස්සෙක් ආවොත් මිනිහා හොල්මන් එනවා. පාර හැම තැනම මේ ටවුන් එකට මිනිස්සු එනවා. ඒ වාහන දානවා. පාරවල් කීපයක් එකතු වෙන තැනක්. හැබැයි ඉතින් මේකට වෙන ඔප්ෂන් එකකුත් නැහැ. ඔප්ෂන් එකකට දානවා නම් කරන්න තියෙන්නේ උඩින් පාලමක් දාන එක. මේක දාලා තිබුණ නැහැ. ඒක දාලා නැහැ. ඒ නිසා මෙහෙම තමයි ඉතින් මිනිස්සු යන්නේ. රයිට්? ඔන්න දැන් ඔතනත් ඔයාට පෙනෙයි මිනිස්සෙක් පාර පයිවන මං කලින් කිව්වා වගේ කහිරට මෙහායින් දා මෑන් පනින්නේ. ඉතින් මේ ඩ්‍රයිවර්ස්ලා ගොඩාක් කන්ෆියුස් වෙනවා මේ වගේ තැන් වලදී. කියන්නේ ඇත්තම ඩ්‍රයිවර්ගේ වැරද්දක් නෑ. එතකොට මොකද කහිර තියෙනවා මිනිස්සු කහිරුනුත් පයින්නවා අනිත් තැනුත් පයින්නවා. එක්කෙනෙක් පැන්නට පස්සේ තව එක්කෙනෙක් ආයේ එහෙම පටන් ගන්නවා පයින්. එහෙමත් වෙනවා. ඒ කියන්නේ කහිරේ කට්ටියක් එකතු වෙලා අපේ යන්න නේද? එහෙම නෑ. මේකේ ඒක නම් මේ නගරේ විතරක් නෙවෙයි මම හිතන්නේ ලංකාවේ හැම නගරෙකම දකින්න එකක්. එහෙම මිනිස්සු අනික් එක්කෙනා ගැන හිතන්නේ නැහැ. කහිරේ පැන්නට පස්සේ ටිකක් වෙලා ගිහලා තව එක්කෙනෙක් පයින්නවා. ඒතකොට මේ මහා පාර කී දෙනෙක් යන පාරද නාස්ති වෙන්නේ. ඒ ඉඩ කඩ කොච්චර නාස්ති වෙනවද නේ? මිනිස්සු එහෙම හිතන්න ඕනේ.
පයින් යන කෙනා වගේම වාහනේ යන කෙනත් වාහනේ යන කෙනා වගේම පාරේ යන කෙනත් එකිනෙකා ගැන හිතන මේ බාන්නේ පාර මැද වාහන නවත්තලා තියෙන්නේ. ඔය මාළු කඩයක්. පාර මැද පාකින්. මේ කහයිද රයිට් මේ පුදුම ටවුන් එකක් ඉතින් මේක. හරිම රසවත්. මේක ඉතින් අපිට මම අද රිලැක්ස් යන හින්දා රසවත්. විනෝදයි. ඔයාලට මම තවත් පාකින් එකක් පෙන්නන්නම් මේ ටවුන් එකේ තියෙන. බලන්න ලස්සනට වාහන එක නවත්තලා තියෙන හැටි. නේද? අලංකාරයි නේද? අති අලංකාරයි. මෙන්න ටවුන්. රයිට් මෙහෙමත් ටවුන්. ඔයාලා දැකලාද මෙහෙම ටවුන්? මෙහෙම පාකින් ස්පේසස් නියමටම තියෙනවා මේකේ. අපි ඉතින් පොලිම උත්සාහ කරන්න ඕනේ අනිත් මිනිස්සයා ගැන හිතන්න. පයින් යන මිනිහා වගේම වාහනේ යන මිනිහත් ඒක හිතන්න ඕනේ. වාහන පාක් කරනවා ආයෙත් නෑ මාර ලස්සනට. මේ වීඩියෝ එකේ අන්තිමට තියෙන වගේ මේ වාහන පාකින් එකක්. මං ඒ වගේ ගොඩාක් මගේ මේ මෙමරි එකේ තිබුණා. මට දැන් හොයා මේ වීඩියෝ එක හදද්දි හොයාගන්න බැරි වුණා. මම උන එකක් දැම්මා. මේ මහත්මයාට අපහාසයක් නොවන පරිදි වාහනේ අංක ඉවත් කරලා තමයි මම මේ ෆොටෝ එක දැම්මේ. මෙතනත් බලන්න තවත් පුද්ගලයෙක් වාහනයක් අරගෙනම කහිර මාරු වෙනවා. ඔයාට දකින්න හම්බෙයි. මෙච්චර මේ ට්‍රැෆික් එකක් තියෙන වෙලාවක. අන්න බලන්න. පේනව නේද ලස්සන? අර ඉස්සර අපේ පොඩි ළමයා කියලා එක්කෙනෙක් හිටියා. එයා සින්දුවක් හදලා දීපු මතකද? මට ඒක ඔක්කොම මතක නෑ. ඒකේ තිබුණා මෙන්න මෙහෙම. ඔළුව තදින් නරක් වෙච්ච මිනිසුන් පිරිසක් වෙසිච්ච අරුම පුදුම රටක් తీරෝ කියලා. ඒක පුළුවන් නම් හොයලා බලන්න පොඩි ළමයාගේ නම මට මතක හිටියේ ඒක සින්දු කිව්වේ කෙනාගේ. මෙයාට මං කිව්ව පාකින් එක බලන්න ලස්සන නේද? මේවා අපි එක දවසක් තුල මාර විදිහට දකින්න. මේ වගේ සිදුවීම් දවසක් ඔයා පැය දෙක තුනක් පාරේ ඉන්නකොට ටිකක් විමසිල්ලෙන් ඉන්නවනම් ඔයාලට මේවා මාර විදිහට දකින්න හම්බ වෙනවා. මම මේ වීඩියෝ එක දාන්නේ කාටවත් මොකක්වත් කියන්න නෙමෙයි. අපි මේක මේ පොඩක් හදාගමු. අපි මේ තියෙන දුර්වලතා. ඔය තව එකක් තමයි පාරේ යනකොට මේ ගොඩාක් කට්ටිය පාරේ ඔය ලේන්ස් දෙකක් තියෙන පාරවල් එක පැත්තට ලේන්ස් දෙක තුන තියෙන පාරවල් බලන කොයි තරම්නම් මිනිස්සු ඉඩ දෙන්නේ නැතුව ඒ කියන්නේ සෙකන්ඩ් ලේන් එකේ තර්ඩ් ලේන් එකේ යනවා හේ බොහොම හිමීට නිදහස් සුවේ විඳින්මින් එයා ගමන යනවා. එහෙම නැතුව අනිත් මිනිහා ගැනත් හිතලා වම් පැත්තෙන් වාහනේ එලවුවා නම් ඔයාට හදිස්සියක් නැත්තම් කොයිතරම් පාරේ ඉඩ තියනවද? තව මිනිස්සෙක්ගේ එක මිනිස්සෙක් නෙමෙයි මිනිස්සු කී දෙනෙක්ගේ කාලේ ඉතුරු වෙනවද? අනතුරු කීයක් නම් වළක්ව ගන්න පුළුවන්ද? ওই වමෙන් ඉස්සර කරන්න ගිහිනනේ ගොඩාක් මිනිස්සු හප්පගන්නේ. වමෙන් ඉස්සර කරන්න ප්‍රධානම හේතුව වමෙන් යන මිනිස්සයා නෙමෙයි ඇත්තටම වැරදි. දකුණේ ඉඩ දොදී ගිය මිනිස්සයා තමයි ඇත්තටම වැරදි. මේවට අවධානය යොමු කරන්න. මම ඇත්තටම මේව අද වීඩියෝ කරේ මේ හරි විනෝදින්. මට අද ටිකක් රිලැක්ස් හින්දා. මමත් කාර්යබහුල නම් මම මේව දැක්කහම කේන්ති යනවා. අද නම් ඉතින් විනෝදයි. ඉතින් ගොඩාක් මිනිස්සු කාර්යබහුල මිනිස්සුන් ඉන්නේ. ඒ මිනිස්සුන්ගේ ස්ට්‍රෙස් එක BP එක මේ රුධිර පීඩනය වැඩි කරන්නේ නැතුව මාර්ග නීතිය වලට අවනත වෙලා අනික් මිනිහා ගැනත් හිතලා පුළුවන් නම් පාර පාවිච්චි කරන්න ගොඩාක් දිනෙකගේ මානසික සුවය එතනින් ගොඩ නගන්න පුළුවන්. ස්තුතියි.